එක්සෑම් එකට තව සති 8යි නේද? කොච්චර තියරි දැනගත්තත් ප්‍රශ්නයක් කරගන්න තාම අමාරුයි නේද? කෙමිස්ට්‍රි ෆේල් එකක ඉන්න ළමයිට පාස් එකකට අදගන්න දැනටමත් හොඳ මට්ටමක ඉන්න කෙනෙක්ට තමන්ගේ මට්ටම ඉම්ප්‍රූව් කරගන්න මේක හොඳ අවස්ථාවක්. මේ වැඩසටහන ඔයාටම වැඩේ වෙන්නේ මෙහෙමයි. අපිට තියෙන්නේ සති 8ක ප්ලෑන් එකක්. සති 8ක් කියන්නේ එක්සෑම් එකට කලින් අවසාන මාස දෙකට අදාළ සති 8ේ ප්ලෑන් එක. මේක ඔයාලට ගෙනියන්නේ MCQ ප්ලෑන් එකක් විදිහට. ඒ කියන්නේ යුනිට් වයිස් කඩපු පේපර් 8ක් විදිහට තමයි අපි ඔයාලට දෙන්නේ. පළවෙනි පේපර් එක ඔයාලට දෙන්නේ ජෙනරල් කෙමිස්ට්‍රි වලින්. ජෙනරල් කෙමිස්ට්‍රි කියන්නේ අපි අදහස් කරන්නේ පරමාණුක ව්‍යුහය සහ ව්‍යුහය හා බන්ධන කියන පාඩම් දෙක විතරයි. ඔයාලා දන්නවා ඔය පාඩම් දෙකෙන් ගොඩක් MCQ කියලා ඉන්නේ MCQ උපරිම 3ක් හෝ 4ක් ප්‍රමාණයක් පේපර් එකට. අපි ඒ හින්දා MCQ ලොකු ප්‍රමාණයක් ඔය පේපර් එකට ඇඩ් කරන්නේ නැතුව ගොඩක් ස්ට්‍රක්චර්ඩ් essay එකේ ඒ කොටසේ රෝම ඉලක්කම් එකට අර එන්නේ රෝම ඉලක්කම් පහ විස්තර කරන්න දෙන්නේ. අන්නේ විස්තර කරන්න තියෙන පහ තමයි අපි ඔක ફોකස් කරලා මේ පේපර් එක දෙන්නේ. එතකොට MCQ ફોකස් කරන්නේ නැතුව දෙන පළවෙනි පේපර් එක සහ අවසාන පේපර් එක. අනිත් ඔක්කොම ફોකස් එක තියෙන්නේ MCQ වලට. දෙවෙනි වීක් එක අපි යන්නේ ඕගනික් කෙමිස්ට්‍රි වලට. එතකොට ඕගනික් කෙමිස්ට්‍රි වලට ඔයාලට පේපර් එකක් හම්බෙනවා MCQ 70කට ආසන්න ප්‍රමාණයක්. තුන්වෙනි වීක් එක ඉනෝගනික් කෙමිස්ට්‍රි වලට සහ අවසාන සතිය ෆිසිකල් කෙමිස්ට්‍රි කියලා මම අදහස් කරන්නේ ශක්ති විද්‍යාව, වායු, චාලක රසායනය සහ සමතුලිතතාවයේ සියලු පාඩම් ටික යොක් රසායනික ගණනයත් ඇතුළු. එතකොට ඊළඟ මාසේ අවසාන සතිය 4 වෙන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් එනවා වලට. ඒක අපි පස්සේ දැනුම් දෙන්නම්. වීඩියෝ එක මුලින් ඉඳන් බලනවා වලට ප්‍රශ්නයක් එන්නේ නැති. මම මෙච්චරලා මේ ප්ලෑන් එකේ කිව්වේ MCQ වලට විතරනේ. essays වලට මොකුත් නැද්ද කියලා තියෙනවා. ඒක අපි දැනටමත් ක්‍රියාත්මක වෙන වැඩක්. මොකක්ද දන්නවද? අපි හැමදාම දවසකට එක ගානේ ප්‍රශ්න දානවා. රචනා ප්‍රශ්නයක් හෝ ස්ට්‍රක්චර්ඩ් essay ප්‍රශ්නයක්. ඒ දෙකේ එකක් අපි දානවා රචනා ප්‍රශ්න එක ගානේ දවසකට. අපි ඒක නම් කරලා තියෙන්නේ daily questions කියලා. ඒක යන්නේ Telegram channel එකක් හරහා. ඒක join the line මම පල්ලෙහා link එක දාන්නම්. ඒකෙන් වෙන්නේ පළවෙනි අපි දවස් 10 වෙන් කරේ සම්පූර්ණ චාලක රසායනය කියන පාඩමට. දෙවෙනි දවස් 25කට ආසන්න ප්‍රමාණයක් අපි වෙන් කරා ඕගනික් කෙමිස්ට්‍රි වලට. ඒ කියන්නේ ඕගනික් කෙමිස්ට්‍රි වලට අදාළ සියලුම තියරි කවර් වෙන විදිහට ප්‍රශ්න රචනා ප්‍රශ්න 25ක් එක්ක මම දාලා තිනවා channel එකට. වැදගත්ම දේ තමයි ඒවට මාකින් එක මම දානවා එදාම හවස. එතකොට ඔයාලට ප්‍රශ්න කලින් try කරලා තියලා හවස් එක බලන්න පුළුවන් මාකින් එක හරියද වැරදිද කියලා. අනිත් වැදගත් දේ තමයි ඔයාලට මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් direct message එකක් දාලා අහන්න පුළුවන් ඔයාලට තියෙන ගැටලුව පිළිබඳව. අපි ඔක දිගටම කරගෙන යනවා. exam එකට කලින් දවස් වෙනකම් අපි ඔක කරගෙන යනවා. ඒ කියන්නේ daily questions එක. එතකොට ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ. MCQ වලට වැඩි පිළිවෙලක් අපිට තියෙනවා. essays වලට වැඩි පිළිවෙලක් අපිට තියෙනවා. දෙන්නලා බලන්න සම්පූර්ණයෙන් free.